අද අපි බලමු අපේ මේ වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ විදිහට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වංශ කතාවේ ආරම්භය සහ එහි වර්ධනය පිළිබඳව පොඩි සාරාංශයක්. මේ සම්පූර්ණ අපේ කතිකාවත නෙමේ. මම එකතු කරගත්ත දැනුමෙන් පොඩි කොටසක් අරගෙන මම සාරාංශයක් හැදුවා මේ වීඩියෝ මාලාවට ආරම්භයක් විදියට. අනිත් එක අපි මේක කරගෙන යන්නේ දීර්ඝ වීඩියෝවක් විදියට නෙමේ. මම හැමතිස්සෙම ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්නේ කෙටි වීඩියෝ විදියට විනාඩි 5කට අඩුවෙන් සංක්ෂිප්ත කරපු විදියට. මට වෙලාව ලැබුණු විදියට ඊට වඩා වැඩි කරලා වීඩියෝ සකස් කරන්නම්. මේ කරන්නේ ඔයාට බස් එකේදී මඟතොටේදී වීඩියෝව පොඩ්කාස්ට් එක අහන්න පුළුවන් විදිහට කරුණු සාරාංශ කරනවා. ඊට පස්සේ අවසානයේදී මම සාරාංශ කරපු කරුණු ප්‍රශ්න විදිහට ඔයාගෙන් අහනවා. එතකොට ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ප්‍රශ්න වලට අංකය සහ අදාළ පිළිතුරු දමාගෙන යන්න. එතකොට ඔයා මේසයක් ගාව හිටියේ නැති වුණත් ඔයාට පුළුවන් ඒවා හරියට ඔළුවට ධාරණය වුණාද කියලා අවබෝධ කරගන්න මම ප්‍රශ්න අහලා පොඩි වෙලාවක් දෙනවා. ඒ වෙලාව ඇතුළත කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්නේ ටයිප් කරලා තියාගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නය අහනවා. ඒ දෙවෙනි ප්‍රශ්නය අහලා ඒකෙත් කමෙන්ට් එකක සඳහන් කරගන්න. අන්තිමට ප්‍රශ්න ටික අවසානයේ කමෙන්ට් එක ෂෙයා කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒට වෙලාව මදි නම් ඔයා මනසින් බස් එකේ නම් ඒ වෙලාවේ ඉන්නේ. මනසින් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේකට උත්තරේ මේක කියලා. එතකොට ඔයාටම අවබෝධයක් ගන්න පුළුවන්. අද අපි කරපු පාඩම අවධාරණය වුණා කියලා. ඒ අතරතුර මම විස්තර කරන එකේ මොනවා හරි අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එක දාන්න. එතකොට මටයි අනිත් අයටයි ඔක්කොම මේ පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. හරි. දැන් අපි පාඩමට යමු. මම කෙටියෙන් මේක සටහන් කරගත්තා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වංශ කතාව ආරම්භයේ සිට. පළවෙනි එක මම දාගත්තා පිරිවෙන් සහ පාරම්පරික යුගය. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ ඉඳලා. පිරිවෙන් සහ පාරම්පරික යුගය. ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ සිදු වූ මහින්දාගමනයත් සමගයි. එතැන් පටන් දේශීය අධ්‍යාපන ක්‍රමය ගොඩනැගුණේ පන්සල සහ පිරිවෙන් කේන්ද්‍ර කර ගනිමින්. එදා මෙරට අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ ආගමික දැනුම ලබා දීම සහ පුද්ගල විනය හැඩගැස්වීමයි. භික්ෂූන් වහන්සේලාගේ ගුරු භූමිකාව නිරූපණය කළ මෙම ක්‍රමය තුළ අනුරාධපුරයේ මහා විහාරය වැනි ආයතන ලොව ප්‍රකට උසස් අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස විරාජමාන වුණා. සාමාන්‍ය ජනතාවට අකුරු කරවීමේ සිට උසස් ශාස්ත්‍රීය දැනුම දක්වා සියල්ල ගලාගෙන ආවේ මෙම පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය තුලින්. එය ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ සංස්කෘතිය රැක ගැනීමට බලපෑ ශක්තිමත් පදනමක් බවට පත් වුණා. ඉන්පසු බලමු යටත් විජිත සහ එහි බලපෑම අධ්‍යාපන ශ්‍රේෂ්ඨයට සහ නූතන පාසල් පද්ධතිය. වසර 2500කට වඩා අතීතයට විහිදෙන මෙම ආරාමික අධ්‍යාපන රටාව 16 වන සියවසේ සිට මෙරටට පැමිණි පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ බලපෑමත් සමග බටහිර පන්නයේ පාසල් පද්ධතිය නැත්නම් මොඩර්න් ස්කූල් සිස්ටම් දක්වා පරිවර්තනය වුණා. ඒ අනුව 1814 දී රිච්මන්ඩ් විද්‍යාලය වැනි මිෂනාරි පාසල්ද 1835 දී කොළඹ රාජකීය විද්‍යාලය එනම් ඒ කාලේ හඳුන්වපු හිල් ස්ට්‍රීට් ඇකඩමි වැනි රජයේ පාසල්ද බිහිවීම සමග නූතන පාසල් අධ්‍යාපනයට එළඹුණා.
ඉන්පසු අපි කතා කරමු නිදහස් අධ්‍යාපන විප්ලවය. එනම් 1940 දශකයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලියේ සුවිශේෂීම සන්ධිස්ථානයක් වුණේ 1940 දශකයේ. එහිදී නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් C.W.W. කර්ණාංගර මහතා විසින් හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපන පනත සහ මධ්‍ය මහා විද්‍යාල සංකල්පය හරහා එතෙක් ප්‍රභූ පැලැන්තියට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොරටු සාමාන්‍ය ජනතාවටත් විවෘත වුණා. මෙය මෙරට අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ සිදු වූ දැවැන්තම සහ වැදගත් විප්ලවය ලෙස අදටත් සැලකෙනවා. මග්නිසාදයත් බොහෝ දෙනා මේ නිදහස් අධ්‍යාපනය තුළින් ඵල නෙලා ගත්ත අය. හරි. මම කියපු කරුණු ටික ඔබට ඔළුවට ධාරණය වෙන්නේ නැති කියලා මම හිතනවා. දැන් අපි ප්‍රශ්න කරා යමු වෙමු. එහිදී මම ප්‍රශ්නය අහනවා. එහිදී ඔබ ප්‍රශ්නෙට අදාළ පිළිතුර මනසේ මෙනෙහි කරගන්න. නැත්නම් පෙර කියූ පරිදි කමෙන්ට් සෙක්ෂන් එකේ සටහනක් දාන්න. පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනය ඉතිහාසය ආරම්භ වීමට බලපෑ ප්‍රධාන ආගමික සන්ධිස්ථානය කුමක්ද? ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපන ඉතිහාසය ආරම්භ වීමට බලපෑ ප්‍රධානතම ආගමික සන්ධිස්ථානය කුමක්ද? මහින්දාගමනය. පැරණි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉටු කරපු ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ කුමක්ද? පන්සල සහ පිරිවෙන. බටහිර පන්නයේ නූතන පාසල් පද්ධතියක් ලංකාවට හඳුන්වා දීමට බලපෑ විදේශීය ජාතීන් කවුද? ඔව්. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්. 1835 දී රජය විසින් ආරම්භ කරන ලද රාජකීය විද්‍යාලයේ මුල් නම කුමක්ද? ඔව්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස හඳුන්වන්නේ ඔව් C.W.W. කර්ණාංගර මහතා. රාජකීය විද්‍යාලය හැඳින්වුවේ හිල් ස්ට්‍රීට් ඇකඩමි ලෙස.